හොඳයි පුතේ අපි 2017 භාග ගාන සාකච්ඡා කරා. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ 2018 භාග ගාන. 2017 භාග ගාන බලන්න නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. 2017 සහ 2016 භාග ගාන දෙකම තියෙනවා. ඔයාලට පුළුවන් මේ භාග ගාන දෙක නරඹන්න. ඒ වගේම ඔයාලට පුළුවන් 2019 2020 මේ භාග ගාන දෙක නරඹන්න ඔයාලට හැකියාව තියෙනවා. හොඳයි පුතේ. එහෙනම් අපි දැන් අදමු 2018 භාග ගාන. 2018 හොඳයි පුතේ එහෙනම් 2018 භාග ගන්න මොකක්ද 2018 භාග ගන්න දීලා දෙනවාට මෙන්න මේ මොකද්ද මිනිසෙක් තමා සතු මුදලකින් පහෙන් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන් දෙනාටද සමසේ බෙදා දීමට අදහස් කළේ. දැන් ගාන හදන්න කලින් පුතේ අපි ගාන කියලා තියෙන එක අවබෝධයෙන් හොඳට කියවන්න. හරිද? ගාන කියලා තියෙන එක අවබෝධයෙන් කියවලා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ ගාන කියලා තියෙන කොටස් වෙන වෙනම අවබෝධ කරගන්න. මේක මොකද්ද කියන්නේ කියන එක වෙන වෙනම ඔයාට පොඩි අවබෝධයක් ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට මේ ගානට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. හරිද? අපි දැන් ගාන හිමීට කියමු. මොකක්ද තියෙන්නේ? මේ විදියට පුතුන් දෙනාටත් දීමට අදහස් කළේ. නමුත් පොඩි කතන්දරයක් තියෙනවා. කතන්දරයක් කියන විදිහට කියවන්නොත් ගාන කළේ. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට ඔහුට සිදුවිය. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. මොකද්ද මේ කියන්නේ? ඔන්න අපි මේ විදිහට පුංචි රූපයක් අඳගමු. මම ඔයාලට මේක ලේසියෙන් තමයි මේ විදිහට රූපයක් අඳින්න. මෙන්න මේ විදිහට හිතන්න මේ විදිහට මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයාට බිරිඳක් ඉන්නවා. මේ මිනිස්සයාට බිරිඳක් ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ දෙන්නට ළමයි 3 දෙනෙක් ඉන්නවා පුතේ. ළමයි 3 දෙනෙක් ඉන්නවා. හරිද? ඊට පස්සේ මේ මිනිස්සෙක් තමා සතු මුදලකින් මෙයාට මොකක් හරි බිස්නස් එකක් කරලා මෙන්න මේ මිනිස්සයාට ඔයා හිතන රුපියල් ලක්ෂයක ආදායමක් ලැබෙනවා. මෙන්න මේ ලක්ෂයක ආදායමෙන් මෙයා තීරණය කරනවා මෙන්න මුදලින් 5න් දෙකක් බිරිඳටද ඉතුරු මුදල පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට 5න් දෙකක් මේ බිරිඳනේ මෙයාට මේ මුදලින් 5න් දෙකක් දෙනවා. ඉතිරි මුදල 5න් දෙකක් කියන්නේ ඔයා හිතන ලක්ෂයක් හම්බුනේ කියලා. ලක්ෂයක් හම්බුණා. මෙන්න මේ ලක්ෂයෙන් 5න් දෙකක් බිරිඳ. ඒතර 5 1යි 5 2යි 40000. මේ ලක්ෂයක් කියලා වාට ගාන දීලා නැහැ. මම මේ ගාන හදන්න කලින් පොඩි අවබෝධයක් දෙන්න වාට මේ ගාන කොහොමද දීලා තියෙන්නේ කියන එක සම්බන්ධව. හරිද? ඔන්න පුතේ ලක්ෂයක් හම්බ වෙනවා. ලක්ෂයෙන් 5න් දෙකක් බිරිඳට දුන්නාම 40000ක් ඉතුරු වෙනවා. ඔන්න 40000ක් ඉතුරු වුණා. 40000ක් දෙනවා. 40000 බිරිඳට දුන්නාට පස්සේ එන්න මෙයාට එහෙනම් අපි බිරිඳට 40000ක් දෙනවා. පිටිදෙන පුතේ 40000ක් දෙනවා. බිරිඳට 40000ක් දෙනවා. දැන් ලක්ෂයෙන් 40000 දුන්නාම තව කී දහයක් ඉතුරු වෙනවද? 60000ක් ඉතුරු වෙන්න බෑනේ. තව 60000ක් ඉතුරු වෙනවා. මෙන්න මේ තුන් දෙනාට මේ 60000 දෙනවා පුතේ. මෙන්න මේ තුන් දෙනාට මේ 60000 දෙනවා. හැබැයි මේ 60000 මේ තුන් දෙනා අතර සමසේ බෙදෙන්න ඕනේ නේද? සමසේ බෙදෙන්න ඕන නිසා තුනෙන් බෙදනවා. එතකොට එක්කෙනෙකුට ලැබෙනවා කීයක්ද? එක්කෙනෙකුට පුතේ රුපියල් 20000 ගාණක් ලැබෙන්න ඕනේ. එක්කෙනෙකුට 20000 ගාණක් ලැබෙනවා. මේ හැම තුන් දෙනාටම එතන මේ 20000 කොටවල් 3ක් වෙනවානේ. එකතුව 60000යි. 20000 ගාණේ තුන් දෙනාට ලැබෙනවා. හරිද? මෙහෙම තමයි මෙයා දෙන්න තීරණය කරන්නේ. හරිද? නමුත් මේ ගාණේ පොඩි කොටසක් තියෙනවා. මොකද්ද? මෙහෙම තීරණය පුතුන් තුන් දෙනාට සමසේ බෙදා දීමට අදහස් කළේ. ඔන්න පොඩි කැලක් එකතු කරලා දෙනවා. නමුත් එසේ බෙදා දීමට ප්‍රථම එම මුදලින් 6න් එකක් සහෝදරයාට දීමට සිදුවේ. ඔන්න පොඩි වැඩක් වෙනවා. ගාන පොඩ්ඩක් අමාරු කරලා දෙනවා. ඔන්න අමාරු කරලා නැහැ. පොඩ්ඩක් ඔයාට ගාන පොඩ්ඩක් එහා මෙහා කරලා තියෙනවානේ. හරි. මොකද ගාන කියන්නේ? මෙයා දැන් අදහස් කරගෙන ඉන්නවා මේ විදිහට දීලා ෂේප් එකේ ඉන්න. නමුත් ඔන්න රාහිතන්න සහෝදරයෙක් ඉන්නවා. මෙන්න මේ සහෝදරයාගෙන් මෙයාට කෝල් එකක් එනවා. කෝල් එකක් ඇවිල්ලා මෙයාට කියනවා මට සල්ලි අදිස්සියක් තියෙනවා. මට කීයක් හරි ඕනේ. මට රුපියල් 25000ක් ඕනේ කිව්වා කියලා හිතන්නකෝ. මෙන්න මෙයා රුපියල් 25000ක් ඉල්ලනවා පුතේ. මෙයා රුපියල් 25000ක් ඉල්ලනවා. මේ 25000ක් මෙයා සහෝදරයාගෙන් ඉල්ලුවාට පස්සේ මෙයා 25000ක් මෙයාට දෙනවනේ. 25000 දුන්නාම මෙන්න මේ 25000න් ගියාම තව කීයක් දහයක් ඉතුරු වෙනවා. ලක්ෂයෙන් 25000ක් අඩු වුණාම තව 75000ක් ඉතුරු වෙනවානේ. මේ ගානේ කියන හැටියට මෙන්න මේ තියෙන සහෝදරයාට දීමට සිදුවේ. ඉතුරු වූ මුදල මුලින් අදහස් කළ ආකාරයට බෙදා දෙන ලදී. එහෙනම් ඉතුරු වෙච්ච මුදල කීයද පුතේ? 25000 සහෝදරයාට දුන්නා. දැන් ඉතුරු වෙන රුපියල් 75000ක්. මෙන්න මේ මුදල තමයි ඊට පස්සේ 5න් දෙකක් සහ
පහෙන් දෙකක් සහ ඉතිරි කොටස සමානව බෙදන්නේ මේ ළමයි ටිකට. එතකොට මේ ගානේ මුලින් නම් දෙන්න හිටියේ කොහමද? පහෙන් දෙකක් මෙයාට ඉතිරි කොටස මෙයාට බෙදලා දෙනවා කියලා තමයි මෙයා හිතන් හිටියේ. නමුත් අර සහෝදරයා කෝල් කරපු නිසා මෙයාට සිද්ධ වෙනවා 25000ක මෙයාට දෙලා 75000 ඉතිරි 75000 මැනේජ් කරලා මේ හතර දෙනාට සමසයෙන් බෙදලා දෙන්න. එතකොට සාමාන්‍යව හිතන්න ආරම්භයේ මෙයාට මේ තිබ්බ ලක්ෂය තිබ්බනම් බෙදලා ලැබෙනවා ලොකු කොටසක්. දැන් තියෙන 75000 නේ. එතකොට මේ 75000න් පහෙන් දෙකක් ගියාම 40000ක් නෙමෙයි ලැබෙන්නේ. ඊට වඩා අඩු කොටසක්. මොකද මෙයාට 25000ක් දුන්නාම 75000න් පහෙන් දෙකක් කියන්නේ අඩු ප්‍රමාණයක් නෙන්නේ. එතකොට මෙයාට ලැබෙන ප්‍රමාණයත් අඩු වෙනවා. මෙන්න මේක අපිට ගාන හදද්දි වැදගත් වෙනවා. මේම කතාවක් තමයි මේ ගානේ තියෙන්නේ. හරිද පුතේ? දැන් අපි මේක භාග ඇසුරෙන් විසඳමු. මෙන්න මේ බල අයිඩියා එක ඔයාගේ ඔළුවට ගන්න. දැන් අපි මේක භාග ඇසුරෙන් විසඳන්නයි යන්නේ. හරිද? මේ ටික දැන් අමතක කරන්න. මේ විදිහට අපි ඔය පොඩ්ඩක් අඳලා තියාගමු. දුරාට ගන්න ලේසි. හරිද? ඔන්න දැන් ගාන මොකද කියන්නේ? බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද කියලා අපෙන් අහනවා. බිරිඳට ලැබුණු මුදල මිනිසා ළඟ මුලින් තිබූ මුදලින් කොපමණ භාගයක්ද? දැන් මේ ගානේ පුතේ අපි මේ වගේ ගානක් දුන්නාම මේ විදිහට අපි පොඩි කොටුවක් අඳ ගන්නවා. එතකොට ඔයාලට මේ දත්ත ලකුණු කරන්න ලේසියි. හරිද? අපි කලින් ගානෙත් කිව්වා ආරම්භක මුළු ප්‍රමාණය අපි සලකන්නේ 1යි කියලා නේ. එහෙනම් මෙන්න මේ මුළු ප්‍රමාණය අපි සලකනවා 1යි කියලා. හරිද? මුළු ප්‍රමාණය 1යි. මෙන්න මේ මුළු ප්‍රමාණය 1යි කියලා සලකනවා. සලකලා මිනිසෙක් තමා සතු මුදලකින් 5න් 2ක් විතර මෙහෙම දුන්නාට පස්සේ ආරම්භයේම මුදලින් 6න් 1ක් සහෝදරයාට දෙන්න සිද්ධ වෙනවානේ. අර බිරිඳ දෙන්න කලින් 6න් 1ක් මෙන්න මේ දුන්න කොටස 6න් 1 මෙතන ලියන්නම්කො. මෙන්න මේ 6න් 1 කොටසක් සහෝදරයාට දෙනවා. එතකොට ඉතිරි වෙන්නේ කොච්චරක්ද? කොච්චරක් ඉතිරි වෙනවද? 6න් 1ක් සහෝදරයාට දෙනවා. දැන් මේ ඉතිරි කොටස කොච්චරක්ද එහෙනම්? ආරම්භ මුළු ප්‍රමාණය 1යි නම් 6න් 1ක් ගියාම ඉතිරි ප්‍රමාණය හොයන්න පුළුවන්. කීයද? එහෙනම් අපිට ඉතිරි ප්‍රමාණය ගන්න පුළුවන්. කීයද ඉතිරි ප්‍රමාණය? ඉතිරි ප්‍රමාණය බිරිඳට දුන්න ප්‍රමාණය හොයන්න කලින් අපි ඉතිරි ප්‍රමාණය හොයාගන්න ඕනේ. ඉතිරි ප්‍රමාණය එන්නේ බිරිඳට 5න් 2ක් දෙන්නේ. මෙයා දෙන්නේ කීයද? 5න් 2ක්. හරි. ඉතිරි ප්‍රමාණය හොයන්න එහෙනම් දැන් සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන් 6න් 1යි. එහෙම නැත්නම් 6න් 6 වෙන තව කීයක් අඩුයිද? 6න් 1යි 6න් 6 වෙන තව 5ක් අඩුයි. එහෙනම් ඉතිරි ප්‍රමාණය 6න් 5යි. එහෙම ගන්නත් පුළුවන්. එහෙනම් ඉතිරි ප්‍රමාණය ගන්න පුළුවන් ඔයාලට. ඉතිරි ප්‍රමාණය ගන්න පුළුවන් පුතේ. එතන එකෙන් අඩු කරනවා 6න් 1ක්. එතකොට 6 වරක් 1 6යි ඍණ 6යි. පිළිතුර ලැබෙනවා 6න් 5යි. මෙන්න ඉතිරි ප්‍රමාණය. මේ ඉතිරි ප්‍රමාණය හරිද? මේ ඉතිරි ප්‍රමාණයෙන් කීයක්ද බිරිඳ දෙන්නේ? 5න් 2ක්. අපෙන් අහන්නේ ඒක. අපෙන් අහන්නේ ගැටලුවේ අපෙන් අහන්නේ ඒ පිළිතුර තමයි අපෙන් අහන්නේ. හරිද? අපෙන් අහන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුර තමයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් බිරිඳට ලැබුණු ප්‍රමාණය. බිරිඳට ලැබුණු ප්‍රමාණය සමානයි පුතේ මෙන්න මේ 6න් 5න් අල්ලා යන්නක් තියෙනවානේ. 6න් 5න් 2ක්. 6න් 5න් 2ක්. එහෙමනම් අල්ලා යන්න දාපුවාම මේ සුළු වෙන්නමයි දෙන්නේ. මේ 5ට 5 කැපෙනවා. ඒ නිසා අපිට මේ 6න් 5 කියන්නේ ගුණ කිරීම දාන්න පුළුවන්. අල්ලා යන්න නේද? අල්ලා යන එකට ගුණ කිරීම දාන්න පුළුවන්. දැන් මේ 5ට 5 සුළු වෙනවා. 2ට 6යි. 2ට 6යි කියලා කියන්නේ 3න් 1යි කියලා එනවා බිරිඳට දුන්නු ප්‍රමාණය. මුළු ප්‍රමාණයෙන් 3න් 1ක් බිරිඳට දුන්නා කියලා අපිට ලැබෙනවා. එහෙනම් බිරිඳට දීලා තියෙන්නේ 3න් 1යි. හරිද? සහෝදරයාට 6න් 1යි. එහෙනම් අපේ පිළිතුර එන්නේ පළවෙනි එකේ 3න් 1යි කියලා. ඊළඟ දෙවෙනි ගැටලුවේ අපෙන් අහන්නේ මොකද්ද? දෙවෙනි ගැටලුවේ අපෙන් අහනවා මොකද්ද පුතේ? සහෝදරයාටත් බිරිඳටත් දීමෙන් පසු ඔහු ළඟ ඉතිරි වූ මුදල මුලින් තිබූ මුදලින් කවර භාගයක්ද? දැන් සහෝදරයාට දෙන්නේ කීයක්ද? 6න් 1ක් නේ. දැන් බිරිඳට දුන්න ප්‍රමාණය අපි මෙතන ලකුණු කරමු එහෙනම් 3න් 1යි. දැන් ඉතිරි ප්‍රමාණය හොයන්න මොකද කරන්නේ? මෙන්න මේ රූපය අරගත්තාම ලේසියෙන් එකයි. සහෝදරයාට 6න් 1යි බිරිඳට 3න් 1ක් දුන්නා. ඉතිරි ප්‍රමාණය එහෙනම් මේ කොටසනේ. මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ කොටස තමයි ඉතිරි ප්‍රමාණය. මුළු කොටස කීයද? මෙන්න මේ මුළු කොටස 1යි. එහෙනම් ඉතිරි ප්‍රමාණය හොයන්න පුළුවන් අපිට මේ දෙක එකතු කරලා මේ එකෙන් අඩු කරනවා. ඒකෝට ලේසියෙන් අපිට ඉතිරි ප්‍රමාණය ගන්න
පුළුවන්. හරිද? හරිම සරලයි පුතේ මේ ගණන්. අර අපි රූපේ ඇඳගෙන මේ විදිහට කොටස් හදන්න ගත්තා නම් අපිට මේක හරිම පහසුවෙන් සරලව හදන්න පුළුවන්. හරිද පුතේ? හරි. දැන් එහෙමනම් අපි ඉස්සෙල්ලාම හොයමු බිරිඳට සහ සහෝදරයාට දුන්නු ප්‍රමාණයේ මුදල් වල එකතුව. බිරිඳට සහ සහෝදරයාට දුන්නු මුදල් ප්‍රමාණයේ එකතුව. බිරිඳට සහ සහෝදරයාට දුන්නු බිරිඳට සහ සහෝදරයාට දුන්නු සහෝදරයාට ලබා දුන් සහෝදරයාට දුන් මුදල් වල එකතුව. එකතුව කීයද පුතේ? එකතුව කීයද? බිරිඳට සහ සහෝදරයාට දුන්නු මුදල් වල එකතුව වෙන අපිට ලැබෙනවා. මේ දෙක එකතු කරන්න හරිනේ මේ 6න් 1 සහ 3න් 1 අපි එකතු කරමු. එතකොට 6න් 1 එකතු කිරීම 3න් 1. පොදු හරය කීයද? විශාලයක් ගත්තාම 6යි. මේ දෙකටම 6 කියන එක ගුණාකාරයක් වෙනවනේ. 6ට 6 1යි 1 වරක් 1 1යි. 6ට 3 වරක් 2යි 2 වරක් 1 2යි. අපිට ලැබෙනවා 3 බෙදීම 6යි. එහෙමනම් 3 වරක් 1යි 3 වරක් 2යි. මේ තමයි බිරිඳට සහ සහෝදරයාට දුන්නු මුදල් වල එකතුව. හරිද? එකතුව. දැන් ආරම්භ අපෙන් අහන්නේ මේ දෙන්නම දුන්නාට පස්සේ කීයක් ඉතිරි වෙනවද කියලානේ. එහෙනම් ඉතිරි ප්‍රමාණය කොච්චරද? ඉතිරි ප්‍රමාණය. එහෙම නිසා ඉතිරි ප්‍රමාණය වෙන්නේ මුළු එකෙන් අඩු කරන්න ඕනේ. ඉතිරි ප්‍රමාණය ඉතිරි මුදල් ප්‍රමාණය සමානයි මේ එකෙන් මේ භාගය අඩු කරන්න හරිය නේද? මුළු ප්‍රමාණය එකයි මේ එකෙන් මේ භාගය අපි අඩු කරනවා. එතකොට පුතේ අපිට ඉතිරි ප්‍රමාණය ලැබෙනවා. එහෙනම් ඉතිරි ප්‍රමාණය කීයද? එකෙන් භාගයක් අඩු කරාම නැවතත් අපිට ලැබෙන්නේ 2 ඍණ 1 බෙදීම 2 සමානයි භාගයයි. එහෙමනම් පුතේ බිරිඳටත් දීලා සහෝදරයාටත් දීලා දැන් මෙයා ළඟ මේ ඉතිරි ප්‍රමාණය මෙන්න මේ ප්‍රමාණය භාගයයිලු. මේ ප්‍රමාණය භාගයයි කියලා තමයි අපිට පිළිතුර ලැබෙන්නේ. මේ ප්‍රමාණය භාගයයි. හරිද පුතේ? ඔන්න දැන් මේ දෙන්නට දීලා ඉතිරි ප්‍රමාණය භාගයයි. හරිද? තේරුණා නේද ඒක? අර මුළු ප්‍රමාණය ගන්න එකයි කියලා ඊට පස්සේ අර බිරිඳට සහ සහෝදරයාට දුන්නු මුළු ප්‍රමාණය අපි එකතු කරනවා. එකතු කරලා මුළු ප්‍රමාණය එකයි කියලා සලකන්නේ. ඒ සලකව නිසා මුළු ප්‍රමාණයෙන් භාවිතා කර ප්‍රමාණය ඒ කියන්නේ ලබා දුන් ප්‍රමාණ එකතු කරලා මුළු ප්‍රමාණයෙන් අඩු කරා නම් අපිට දැන් ඉතිරි ප්‍රමාණය ලැබෙනවා නේද? හරි. ඊළඟට පුතේ අපෙන් අහනවා තුන්වෙනි කොටස. තුන්වෙනි කොටසත් අර කලින් ගණන් වල වගේම පොඩ්ඩක් අමාරු දෙයක් තියෙනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවා. මේවා තමයි ඔයාලා ගණන් හදලා හුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගණන් හදලා තමයි මේක හුරු වෙන්න ඕනේ. හොඳයි තුන්වෙනි කොටස අපි බලමු. තුන්වෙනි කොටස පොඩ්ඩක් හිතන්න ඕන දෙයක් තියෙනවානේ. පොඩි දෙයක් හිතන්න ඕනේ. මේ ගාන හරියට කියවන්නකො තුන්වෙනි කොටස මොකද්ද කියන්නේ? පුතේකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබූ මුදලට වඩා රුපියල් 40000කින් අඩු විය. මිනිසා ළඟ මුලින් තිබූ මුදල් ප්‍රමාණය සොයන්න. මේ වගේ ගානක් තිබුණානේ 2000 කීයද? දැන් අපි හදුව ගාන 2017 ගාන 2017 ගානෙත් තිබුණ මේ වගේ ගානක් නේ. 2017 අපෙන් ඇහුවේ ජල ටැංකිය මුළු ධාරිතාවය නේ. මුළු ධාරිතාවය මේ වගේ ගණන් අහනවනේ දැන් අවසාන වෙනකොට ආරම්භක මුදල අහනවා මේ වගේ ආරම්භක තිබුණු මුදල් ප්‍රමාණය ටැංකිය මුළු ධාරිතාවය මේ වගේ ගණනක් ඔයාලට අහනවා මේ අණු කොටසක සම්බන්ධ කරලා. දැන් අපෙන් අහන්නේ පුතේකට ලැබුණු මුදල් ප්‍රමාණය කලින් ලැබෙන මුදලට වඩා රුපියල් 40000යි අඩු විය. මිනිසා ළඟ මුලින් තිබූ මුදල සොයන්න. කොහොමද දැන් මේකට අපි සම්බන්ධයක් ගොඩනගා ගන්නෙ? මේකට සම්බන්ධයක් ගොඩනගා ගනිද්දී මම ඔයාලට කිව්වා මතකද කලින් අර ලක්ෂයක් තිබුණා ඊට පස්සේ ඒකෙන් 25000ක් මෙයාට දෙන්න සිද්ධ වෙනවා ඊට පස්සේ 75000ක් ලැබෙනවා. එතන පොඩි කතාවක් මතකද? ඔයා හිතන්න ඔයාගේ තාත්තා ළඟ රුපියල් ලක්ෂයක් තියෙද්දී සහෝදරයා කෝල් කරන්න කලින් තාත්තගේ අයියා කෝල් කරන්න කලින් තාත්තගෙන් සල්ලි ඉල්ලන්න කලින් තාත්තා අම්මටයි ඔයාලටයි සල්ලි දෙන ප්‍රමාණය ලක්ෂයක් තිබ්බොත් අම්මට 40000 දීලා 60000ක් ඔයාලා තුන් අතර බෙදුවාම 20000 ගන්න ලැබෙනවා නේද? නමුත් තාත්තා ළඟ ලක්ෂයක් තිබිලා අයියලාට 25000ක් දුන්නාට පස්සේ ඉතුරු වෙන්නේ 75000යිනේ. මේ 75000න් අම්මටත් කොටසක් දීලා ඔයාලට දෙද්දී එතන පොඩි වෙනසක් තියෙනවා නේද?
ඒ කියන්නේ ඔයාලට කලින් ලැබෙන තිබ්බ ප්‍රමාණයයි දැන් ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා නේද? මොකද මුලින් ලක්ෂයක් තිබ්බනම් තාත්තගෙන් අපිට ලොකු ගාණක් ගන්න තිබ්බා. දැන් තාත්තගේ සහෝදරයෙකුට 25000ක් දුන්නාට පස්සේ තාත්තා ළඟ ඉතුරු වෙන්නේ සම්කිරි අඩු වෙච්ච මුදලක් නේ, ලක්ෂයකට අඩු වෙච්ච මුදලක් නේ. එතකොට ඔයාලට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවනේ. මෙන්න මේ සම්බන්ධය තමයි මේ ගාණේ කියලා තියෙන්නේ. මේක තේරුණා නම් කෙනෙක්ට ඔයාට 2025 ගාණ අනිවාර්යෙන් හදන්න පුළුවන්. හරිද? කිසි දෙයකට බය වෙන්න එපා. 2025 ගාණ වට හදන්න පුළුවන්. මේ දැන් මේකට සම්බන්ධය ගොඩනගාගන්නේ කොහොමද? දැන් පුතේ ආරම්භයේ සාමාන්‍යයෙන් අම්මට දැන් මෙහෙම හදමුකෝ. ආරම්භයේ අම්මට හම්බෙන්නේ 5න් 2යි. ඒ ඉතිරි 5න් 2කින් 5න් 2ක් දීලා ඒ ඉතිරි ප්‍රමාණයනේ ළමයි තුන් දෙනාට බෙදන්නේ නේද? එහෙනම් අපි කොටස් දෙකකට හොයන්න ඕනේ. මොකද්ද? ආරම්භයේ ළමයින්ට හම්බෙන්න තිබුණු මුදල් ප්‍රමාණය සහ දැන් ළමයෙකුට ලැබෙන මුදල් ප්‍රමාණය අතර වෙනස තමයි මෙන්න මේ රුපියල් 40000 කියලා තියෙන්නේ. හරිද? හරි. එහෙමනම් ආරම්භයේ අම්මට 5න් 2ක් දුන්නාට පස්සේ මේ බලන්නකෝ. ආරම්භයේ ළමයෙකුට ලැබිය යුතු මුදල් ප්‍රමාණය කොච්චරද ඒක හොයන්න කොහමද? ආරම්භයේ තිබුණු මුදල් ප්‍රමාණය 5න් 2ක් අම්මට දෙන්න. ඒතර ඉතිරි ප්‍රමාණය කීයද? 5න් 2ක් අම්මට දුන්නාට පස්සේ 5න් 2ක් අම්මට දෙනවනේ. 5න් 2ක් අම්මට දුන්නාට පස්සේ 5න් 2ක් අම්මට දෙනවනේ. 5න් 2ක් අම්මට දුන්නාට පස්සේ කීයක් ඉතිරි වෙනවද? 5න් 5 වෙන තව කීයක් අඩු වෙද? 5න් 3ක් ඉතිරි වෙනවනේ. 5න් 3ක් තව ඉතිරි වෙනවා. ඉතිරි කොටස මේ තමයි ඉතිරි කොටස. ඉතිරි කොටස. මෙන්න මේ ඉතිරි කොටස නේද මේ ළමයි තුන් දෙනාට සමසේ බෙදා දෙන්නේ ආරම්භයේදී මෙන්න මේ ඉතිරි කොටස තමයි ළමයි තුන් දෙනාට සමසේ බෙදා දෙන්නේ. එහෙනම් ආරම්භයේදී ළමයෙකුට ලැබිය යුතු මුදල ආරම්භයේ පුතෙකුට ලැබෙන මුදල සමානයි මෙන්න මේ 5න් 3 කියන එක 3ට බෙදන්න ඕනේ. මොකද තුන් දෙනාට සමානව ලැබෙනවනේ. ඒ නිසා 3ට බෙදන්න ඕනේ. මේ බෙදීමේ ලකුණ වෙනවා අපිට පුළුවන් 3 කිරීම දාන්න. බෙදීමේ ලකුණ 3 කිරීම ලකුණ දාලා අපිට එතකොට පරස්පරය මාරු වෙනවානේ. උඩට මාරු වෙනවා. ඊට පස්සේ මේ 3ට මේ 3 සුළු වෙනවා. ඒක ලැබෙනවා ආරම්භයේ පුතේකට ලැබෙන ප්‍රමාණය 5න් 1යි. ආරම්භයේ පුතේකට මේ විදිහට සල්ලි දුන්නා නම් ආරම්භයේ පුතේකට ලැබෙන ප්‍රමාණය 5න් 1යි. හරිද පුතේ? ආරම්භයේ පුතේකට ලැබෙන්න තිබු ප්‍රමාණය 5න් 1යි. නමුත් දැන් පුතේකට ලැබෙන ප්‍රමාණය කොච්චරද? දැන් පුතේකට ලැබෙන ප්‍රමාණය දැන් පුතේකට ලැබෙන ප්‍රමාණය කොච්චරයිද? දැන් පුතේකට ලැබෙන්නේ කොච්චරද පුතේ? 6න් 1ක් දෙනවා සහෝදරයාටනේ. 6න් 1ක් සහෝදරයාට දීලා ඉතිරි වෙනවා කොච්චරද? 6න් 1ක් සහෝදරයාට දීලා ඉතිරි ප්‍රමාණය 6න් 5යි. නේද? මේ 6න් 5න් 2ක් බිරිඳට දෙනවා. බිරිඳට දුන්නාට පස්සේ ඒ දෙන්නටම දුන්නු මුදල් එකතුව තියෙනවානේ. ඒ දෙන්නටම දුන්නු මුදල් වල එකතුව කොච්චරක් ආවද අපිට? බිරිඳට සහ සහෝදරයා දුන්න එකතුව කීයක් එනවද අපිට? 6න් 3යි එහෙම නැත්නම් 2කින් 1යි. ඒ දෙකෙන් එක දෙන්නේ මේ දෙන්නටම දුන්නු මුදල් ප්‍රමාණය එකතුව. ඒ එකතුවෙනුත් ඉතිරි ප්‍රමාණය කොච්චරද? මුළු ප්‍රමාණයෙන් අඩු කරාම ඉතිරි ප්‍රමාණය භාගය. දැන් මෙන්න මේ භාගය නේද දැන් ළමයෙකුට ලැබෙන්නේ. දැන් පුතේකට ලැබෙන්නේ මෙන්න මේ භාගයෙන් මේ භාගය තුනට බෙදලා තමයි දැන් ළමයෙකුට ලැබෙන්නේ. තේරුණාද? සහෝදරයටත් දීලා බිරිඳටත් දීලා මුළු ප්‍රමාණයෙන් ඉතිරි වෙන කොටස තමයි දැන් දෙන්නේ ළමයට තුනට බෙදලා. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් දැන් ළමයෙකුට ලැබෙන ප්‍රමාණය මෙන්න මේ භාගය බෙදන්න ඕනේ පුතේ 3ට. භාගය බෙදීම 3. මේකත් කලින් විදිහටම පරස්පරය දාලා උඩට මාරු වෙලා මේකේ පිළිතුර ලැබෙනවා. කීයද? 1ට 6යි. මෙන්න දැන් පුතේකට ලැබෙන ප්‍රමාණය. හරිද? දැන් පුතේකට ලැබෙන ප්‍රමාණය 6න් 1යි. මේ බලන්න මේ මම කලිනුත් කිව්වා
අර සහෝදරයාට සල්ලි දුන්නේ නැත්නම් මේ 5න් එක කියන එක 6න් එකට වඩා විශාලයි. එහෙමනම් සහෝදරයාට සල්ලි දුන්නේ නැත්නම් මෙතනදී පුතාට ලැබෙන ප්‍රමාණය එක පුතෙකුට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි. සහෝදරයාට සල්ලි දුන්න නිසා දැන් එක පුතෙකුට ලැබෙන්නේ 6න් 1යි. එතකොට මේ විශාල හරයෙන් බෙදලා තියෙන්නේ. හරය විශාලයිනේ. එතකොට හරය විශාල සංඛ්‍යාවකින් බෙදෙන නිසා මෙතන 6න් එක කියන එක 6න් එකට වඩා කුඩායි. නේද? එහෙමනම් මෙතන ඔයා හිතන්න මෙතන රුපියල් කලින් 20000ක් වගේ ලැබුණා. මෙතන දැන් ලැබෙන රුපියල් 15000ක් වගේ. මෙතන දැන් ලැබෙන 15000ක් වගේ. එතකොට මෙන්න මේ දෙකේ වෙනස තමයි මොකද්ද? අපිට ගාන දීලා තියෙන්නේ 40000 කියලා. තේරුණාද? මෙන්න ආරම්භයේ පුතාට ලැබෙන්න තිබුණා 20000ක් දැන් 15000යි. මෙන්න මේ වගේ එකක් තමයි දැන් ගාන දීලා තියෙන්නේ. මෙන්න මේ සම්බන්ධය තමයි ඔයා හිතන්න ඕනේ. දැන් එහෙමනම් අපිට ආරම්භයේ පුතාට ඒක තමයි මේ දැන් මේ ගාන බලන්න මේ පුතේකට ලැබෙන මුදල් ප්‍රමාණය කලින් ලැබීමට තිබුණු මුදලට වඩා රුපියල් 40000යි අඩුයි. දැන් තේරුණාද? අඩු වෙලා තියෙනවනේ. ආරම්භයේ 5න් එකක් ලැබුණා. දැන් ලැබෙන්නේ 6න් එකයි 40000කින් අඩු වෙලා. එහෙනම් මෙන්න මේ දෙකේ වෙනස නේද මේ 40000 කියන්නේ. මේක කාට හරි තේරුණා නම් ඔයා නියමයි. ඔයාට භාග කියන එක අනිවාර්යෙන් කොට දා ගන්න පුළුවන්. හරිද? තේරුම් නැති කෙනෙක් ඉන්නවනම් නැවත වීඩියෝ එක බලන්න, නැවත ගාන තනියම කියවන්න, තනියම කියලා තනියම උත්සාහ කරන්න. මේ ක්‍රමය ඔයාට හොඳට අවබෝධ වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඔයාට භාග ගණන් හරියම අවබෝධයෙන්, හරියම සැහැල්ලුවෙන් ඔන්න හදන්න පුළුවන් වෙන පිළිතුරු හරියට ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඒ නිසා ඔන්න මෙන්න මේ වෙනසද එහෙනම් පුතේ මේ 40000 කියන්නේ මෙන්න මේ 5න් එකේ 6න් එකේ අතර වෙනසට. එහෙමනම් අඩුවන කොටස මෙන්න මේක සමාන වෙනවා කොටසද අඩුවන කොටසට. එහෙම නිසා අඩුවන කොටස සමානයි අඩුවන කොටස. අඩුවන කොටස මෙන්න මේ 5න් එකේ 6න් එකේ අන්තරය. අඩුවන කොටස පුතේ 5න් 1 ඍණ 6න් 1 සමානයි 40000යි. මෙන්න මේ 5න් එකේ 6න් එකේ මොකද ආරම්භයේ 5න් එකක් හම්බ වෙනවා සහෝදරයා සල්ලි දුන්නේ නැත්තම් සහෝදරයාට දුන්නාට පස්සේ හම්බ වෙන්නේ 6න් එකක්. එතකොට මේ කොටස අඩුයි මේ කොටසට වඩා. මේ ඒ කියන්නේ ආරම්භයේ ලැබෙච්ච ප්‍රමාණයට වඩා දැන් ලැබෙන ප්‍රමාණය අඩුයි. මේ දෙකේ අන්තරය තමයි 40000 කියලා දීලා තියෙන්නේ. තේරුණා නේද? හරි. එහෙනම් මේ දෙකේ පොදු හරය කීයද? පොදු හරය අපි ගන්නේ කොහොමද? විශාලම එක ගත්තාම 6යි නේ. අර අපා 30යි එහෙම ගන්නත් පුළුවන්. විශාලම 6 ගත්තාම මේ දෙකටම පොදු හරය 30යි. 30ට 5 වරක් 6යි 30ට 6 වරක් 5යි. අපිට ලැබෙනවා 40000යි. 30න් එකක් සමානයි 30න් එකක් සමානයි පුතේ 40000යි. 30න් එකක් සමාන 40000යි නම් අපෙන් අහන්න මොකද්ද? අපෙන් අහන්න මොකද්ද? මුළු මුදල නේද? 30න් එකක් 40000යි. 30න් එකක් 40000යි නම් අපිට මුළු මුදල ගන්න පුළුවන් කීයද පුතේ? 30න් එකක් කියන්නේ 40000 නම් මුළු මුදල වෙන්නේ මොකද්ද? 30න් ගුණ කරන්න ඕනේ. 30න් එකක් කියන්නේ 40000යි නම් මුළු මුදල හොයාගන්න මොකද්ද කරන්නේ? 30න් ගුණ කරනවා. මොකද 30 කෑලි 30න් එක කොටසක් 40000යි නම් සම්පූර්ණ මුදල හොයන්න 30න් 30 වෙන්න බෑ. සම්පූර්ණ මුදල ගන්න 30න් 30 වෙන්න ඕනේ නේද? ඔය නම් සම්පූර්ණ මුදල වෙනවා. 30න් ගුණ කරා නම් ලැබෙන මිනිසා සතු මුළු මුදල අපිට ලැබෙනවා. මුළු මුදල අපිට ලැබෙනවා රුපියල් එහෙනම් 120යි. එතකොට මෙතන 1,20,000යි. රුපියල් 1,20,000ක් තමයි මේ පුද්ගලයා සතුව මේ මනුස්සයා ගාව තිබුණ මුදල වෙන්නේ. රුපියල් 1,20,000ක් තමයි තිරිච්ච මුළු මුදල වෙන්නේ. මේ ගාන හදපු හැටි තේරුණාද? මේ ගාන අවබෝධ කරගන්න ඕන සහෝදරයෙක් කියනවා. සහෝදරයාට මුදල් දෙනවා. සහෝදරයාට දුන්නාට පස්සේ ළමයෙකුට ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සහෝදරයා ආවේ නැත්නම් ආරම්භයේ දෙන්න හිටපු ප්‍රමාණය වැඩි වෙනවා. නේද? ඒතකොට මේ දෙකේ අන්තරය තමයි සමානන්නේ 40000ට. මෙන්න මේක තමයි අවබෝධ කරගන්න ඕනේ. හරිද? හරි. අපි දැන් 2018 ගාන හදලා ඉවර කරා. දැන් අපි ඊළඟට 2019 ගාන හදමු. පුතේ එහෙනම් 2019 ගාන පාඩ පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා බලලා ඔයාලට ඒකෙන් 2019 ගාන බලන්න හැකියාව තියෙනවා.